කර්ම විපාක සැකසෙනකොට මේ සෝබා දහමෙන් ඔබට විනිශ්චය දෙන වෙලාවට ඒ ආශාදය වගේ සියදාස් ගුණයක පින්වතුනි දුක් වේදනා විඳින්න වෙයි. විශේෂයෙන්ම ඔබව විශ්වාස කරලා නම් ඔබට අනිකා දේවල් කිව්වේ. ඔබ එයාගේ ගේ ඇතුළට ගත්තේ. එයාගේ පුද්ගලික කාමරේ දක්වාම එන්න දුන්නේ. එයාගේ ෆෝන් එක අතට අල්ලන්න දුන්නේ. එයාගේ යාළු මිත්‍රයෝ අඳුන්නලා දුන්නේ. ඔබ විශ්වාස කරලා නම් ඔබ ඒකට ද්‍රෝහි වෙන්න එපා. ඔබ ඒකට වැරදි දෙයක් කරන්න එපා. එකට ඉන්න ගමන් ඒ වීක් පොයින්ට් අල්ල ජීවත් වෙන්න එපා. ඒ දුර්වලකම් එකව කර ඉන්න එපා. කවදා හරි දවසක ඒක පාවිච්චි කරලා හිංසා කරන්න එපා. ඕයි විපාක එන දවසට පින්වතුනි දරා ගන්න බැරි වෙයි. දරා ගන්න බැරි වෙයි. පුළුවන් තරම් නිවැරදි වෙන්න බලන්න. අවජානාති සූත්‍රය අපිට කියලා දෙන දෙවැනි කාරණේ ඒක.